අතීතයේ සිට පැවති අම්බලම් මේ වන විට පුරාවිද්‍යා ස්ථාන වශයෙන් සංරක්ෂණය කොට තිබෙනවා. ඒ වගේම මිනිසුන් එක් වී ස්වේච්ඡාවෙන් සංරක්ෂණය කරන අම්බලම්ද දකින්නට ලැබෙනවා. අද අපි එවන් අම්බලමක් නරඹන්නට කටුගස්සට සිට ශනවන පාරේ ගමන් කොට උඩුවාවලට පැමිණ සිටිනවා. මේ අපි බලන්නට උඩුවාවල අම්බලමයි. මේ ප්‍රධාන මාර්ගයේ ආසන්නයේ එක් පසෙකින් පිහිටා තිබෙනවා. මෙම අම්බලම රවුම් කුළුණු 8ක් පිහිටුවා ඒ මත පියස්සක් සවිකොට නිර්මාණය කොට තිබෙනවා. එම කුළුණු 8 සම්බන්ධ කොට වටා බැම්මක් ඉදි කර තිබෙනවා. ඇතුල් පිල්කඩ සම්බන්ධ කර ඇත්තේ එම බැම්මටයි. ඇතුල් වන දොරටුව ඉදිරියෙන් නැති ද්විත්ව කණු යුගලය අම්බලමට අලංකාරයක් ගෙන දෙනවා. තලාන්ත දෙකක් මතින් නැගුණු කුරුපා දෙකක් වහලේ බර දරා සිටිනවා. මෙම වහලය සහ සම්පූර්ණ අම්බලම මෑතකදී ප්‍රතිසංස්කරණයට ලක්ව තිබෙනවා. අම්බලම පිහිටුවා ඇත්තේ අඩි 1.5ක් පමණ වූ වේදිකාවක් මතයි. නමුත් මෙම උස්සු වේදිකාව මහා මාර්ගයේ තැනීමත් සමගම නැතිව ගොස් තිබෙනවා. මෙම අම්බලමේ වඩාත්ම වැදගත් ලක්ෂණය වන්නේ අතීතයේ සමාජ ස්ථානායනය අනුව සෑදූ පිල්කඩවල් මට්ටම් 3කින් පිහිටා තිබීමයි. එයට හේතු සඳහා ඔබට අපගේ අම්බලම් වැඩසටහනේ මුල් කොටස් බැලීමෙන් අවබෝධයක් ලබා ගත හැකි වෙනවා. ඉතින් අපි නැවතත් අම්බලමකින් හමු වනතුරු අදට සමුගන්නවා.